තාහාරණයන් ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය විෂයේ සෙකන්ඩ් පේපර් එක ගැන අපි කලින් දවසේ ෆස්ට් පේපර් එක ගැන සාකච්ඡා කරා. ඒකට ෆස්ට් පේපර් එකට ලකුණු 40ක් වෙනවා ඔයාලට. ඒ වගේම සෙකන්ඩ් පේපර් එකට ලකුණු 60ක්. එතකොට මේ ලකුණු 60ට අදාළව ඔයාලට ලැබෙන ප්‍රශ්න 7ක්. පළවෙනි ප්‍රශ්නේ කොටස් 10යි. ඒ ප්‍රශ්නේ අනිවාර්යයි. ඒක ව්‍යාපාර අධ්‍යයනයේ තියරි කොටස වගේම ගිණුම් කරන්නේ කැල්කියුලේෂන්ස් එක ප්‍රශ්න 10 ලැබෙන්නේ. ඊළඟට 2 3 4 කියන ප්‍රශ්න දෙවෙනි කොටසේ ප්‍රශ්න තියෙන ව්‍යාපාර අධ්‍යයනයේ විෂයෙන් 10 11 ශ්‍රේණි වල ඉගෙනගත්ත පළවෙනි පාඩම් 3 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම් 3යි 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම් 3යි. ඊළඟට තුන්වෙනි කොටස ඒ කියන්නේ ගිණුම් කරන්නේ කොටසට නැවත අපිට ප්‍රශ්න 3ක් ලැබෙනවා 5 6 7 කියන ප්‍රශ්න. ඉතින් එයින් ප්‍රශ්න 2ක් තෝරගෙන උත්තර ලියන්න. ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන් ප්‍රශ්න 2යි, ගිණුම් කරන්නේ කොටසෙන් ප්‍රශ්න 2යි, ප්‍රශ්න 4ක්. එතකොට අපිට පළවෙනි ප්‍රශ්නේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නයට එක කොටසකට ලකුණු 2 බැගින් ප්‍රශ්න 10ට ලකුණු 20ක් ලැබෙනවා. ඒ වගේම 2 3 4 ප්‍රශ්න වලින් අපි තෝරගන්න ප්‍රශ්න 2කට උත්තර ලියන්න තියෙන්නේ. එක ප්‍රශ්නයකට කොටස් 4ක් තියෙනවා. එක කොටසකට ලකුණු 2 බැගින් ලකුණු 8යි. ඒ වගේම තුන්වෙනි කොටස ගිණුම් කරන්නේ කොටසේ එක ප්‍රශ්නයකට ලකුණු 12යි. එතන අපි තෝරගන්න ප්‍රශ්න 2කට ලකුණු 24ක් ලැබෙනවා. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි ඔයාලගේ පේපර් එකේ ස්ට්‍රක්චර් හැදලා තියෙන්නේ. ඉතින් එතකොට තෝරගන්න ප්‍රශ්න තියෙනවා කියලා කියන්නේ ඔයාලට පුළුවන්කම තියෙනවා. ඔයාලට ලේසි කියලා හිතෙන ප්‍රශ්න මුලින් කරලා ඊට පස්සේ මොන හරි උත්තර අමතක වෙච්ච ප්‍රශ්න වගේ තියෙනවා නම් ඒවා අගින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් දරුවෙකුට පුළුවන් පේපර් එකේ පිළිවෙලටම ප්‍රශ්න කරගෙන යන්න. ඒක ඔයාලට කැමති විදිහට තෝරගන්න පුළුවන්. අපි අද බලනවා දැන් අපේ 2024 පේපර් එක මොන වගේ සකස් වෙන්න පුළුවන්ද? අපි පහුගිය අවුරුදු කිහිපයක පේපර්ස් අරගෙන බැලුවම සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න පුළුවන් ඊළඟ අවුරුද්දේ මොන වගේ ප්‍රශ්න අහයිද කියලා. ඒ ටික තමයි අපේ අනුමාන ප්‍රශ්න වෙන්නේ. ඒ නිසා මම ප්‍රශ්න පත්‍ර කීපයක් පහුගිය අවුරුදු 3ක ප්‍රශ්න පත්‍ර අරගෙන ඔයාලට පොඩ්ඩක් ඇවිල්ලා තියෙන ප්‍රශ්න ඒ වගේම එන්න පුළුවන් කියලා හිතෙන ප්‍රශ්න පොඩ්ඩක් සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එතකොට මම ඉස්සෙල්ලම අපේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය කියලා කියන්නේ අනිවාර්ය ප්‍රශ්නය කොටස් 10ක් තියෙන ප්‍රශ්නය. එතකොට ඒ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් පළවෙනි කොටස් 5 තියෙන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ කොටසෙන්. ඒ කියන්නේ තියරි. ඒ වගේම ඊළඟ කොටස් 5 හෝ 6 ඒක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන්න පුළුවන්. ඒ ටික දීලා තියෙන්නේ ගිණුම් කරණය යත් අපිට තියරි පාඩම් කීපයක් තියෙනවා. ඒ වගේම කැල්කියුලේෂන්ස් වලින්. එතකොට දැන් මේ ප්‍රශ්නය පදනම් වෙලා තියෙන්නේ කේස් ස්ටඩි එකක් මත. ඒ කියන්නේ සිද්ධි අධ්‍යයනයක් තමයි කරන්න තියෙන්නේ. සිද්ධියක් දීලා තියෙන යම් ව්‍යාපාරයක් සම්බන්ධව ඒක හොඳට කියවලා ඒ සිද්ධියේ සඳහන් වෙලා තියෙන කරුණු වලින් තමයි අපි මේ ප්‍රශ්න 10ට උත්තර ලියන්න ඕන. හොඳයි. අපි පහුගිය අවුරුදු කිහිපයක ප්‍රශ්න පත්‍ර අරගෙන බැලුවොත් 2023 අවුරුද්දේ ආයුරා කියන ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරය ගැන තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට ඒ ව්‍යාපාරයට අමුද්‍රව්‍ය ව්‍යාපාරයේ තියෙන ගමෙන් අරගෙන ඖෂධ පැලෑටි වර්ග
ඖෂධ නිෂ්පාදනය කරන බව තමයි කියලා තියෙන්නේ. එතකොට ඒකට අදාළව අමතර තොරතුරුත් අපිට දීලා තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස ගත්තොත් ඒකෙදි අහලා තියෙන්නේ ඒ ව්‍යාපාරය සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියන එක. ඒතර අපි ආයුර්වේද නිෂ්පාදන ව්‍යාපාරය ගත්තොත් සපුරාලන මිනිස් අවශ්‍යතාවය වෙන්නේ සෞඛ්‍ය. සෞඛ්‍ය කියන අවශ්‍යතාවය තමයි මේ ව්‍යාපාරයෙන් සපුරාලන. ඊළඟට අපිට මේ ප්‍රශ්නේම හෝ ඊළඟ ප්‍රශ්නේ කොටසක් විදියට අහන්න පුළුවන්. ඒ කියන ව්‍යාපාරය අයත්තර ව්‍යාපාර සංවිධාන වර්ගය මොකක්ද කියලා. ඒ ව්‍යාපාර සංවිධාන වර්ගයේ ගොඩක් දුරට අවුරුදු කිහිපයකම දීලා තියෙන්නේ කේවල ස්වාමි ව්‍යාපාරයක් ගැන. එතකොට ඒ සිද්ධිය සඳහන් වෙලා තියෙන තොරතුරුත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි ඒක අවස්ථාවට අනුව බලලා තමයි උත්තර ලියන්න. හොඳයි. ඊළඟට මම ගන්නම් 2022 අපෙන් අහලා තියෙන ප්‍රශ්නය. 2022 ප්‍රශ්නේ සිද්ධිය විදිය දීලා තියෙන්නේ හෙළ සහල් අලෙවි කිරීමේ ව්‍යාපාරය. හෙළ සහල් කියන ව්‍යාපාරය එතකොට ඒ ව්‍යාපාරයේ සපුරාලන මිනිස් අවශ්‍යතාවය ඇහුවොත් අපි දන්නවා සහල් සපයන ව්‍යාපාරයක්. එතකොට සහල් අපි යොදාගන්නේ අපේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න. එනිසා ඒ අවුරුද්දේ අපිට ආහාර කියන අවශ්‍යතාවය සපුරාලන ව්‍යාපාරයක් තමයි දීලා තියෙන්නේ. ඊළඟට 2021 ගත්තොත් 2021 පේපර් එකේ ෆස්ට් ක්වෙස්චන් එකේ දීලා තියෙන ඒ සිද්ධි අධ්‍යයනයේ තියෙන්නේ බෝට්ටු සේවා සැපීමේ ව්‍යාපාරයක්. ගංගොල්ලි සෆාරි කියන බෝට්ටු සේවා සැපීමේ ව්‍යාපාරය මඩොල් දුවට යන්න බෝට්ටු සවාරි දෙන ව්‍යාපාරයක්. එතකොට ඒ වගේ එකක් කිව්වහම අපි දන්නවා ඒක සේවාවක් තමයි සපුරාලන්නේ. මිනිස් අවශ්‍යතාවය වෙන්නේ ප්‍රවාහනය. මිනිස් අවශ්‍යතාවය ප්‍රවාහනය. ඉතින් ඔන්න ඔය විදිහට විවිධ මිනිස් අවශ්‍යතා සපුරාලන ව්‍යාපාර වර්ග තියෙනවා. එතකොට ඒක ව්‍යාපාරයක් තමයි. ඒ ව්‍යාපාර වලින් එකක් තමයි උදාහරණ විදියට මේ සිද්ධි අධ්‍යයනයට ගන්න. එතකොට දැන් අපි දන්නවා පහුගිය අවුරුදු වල ආහාර සෞඛ්‍ය ප්‍රවාහනය වගේ සේවා මේ අවශ්‍යතා සපුරාලන ව්‍යාපාර උදාහරණයට අරගෙන තියෙනවා. එතකොට ඊට අමතරව අපි දන්නවා තවත් මිනිස් අවශ්‍යතා තියෙනවා. ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්, ඒ වගේම නිවාස වෙන්න පුළුවන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්. ඒ වගේ වෙනත් මිනිස් අවශ්‍යතාවයක් සපුරාලන ව්‍යාපාරයක් අපිට ඊළඟ අවුරුදු වල අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දීලා තියෙන අවශ්‍යතාවයක්ම සපුරාලන ව්‍යාපාරයක් වෙනස් ව්‍යාපාරයක් ගැන සිද්ධි අධ්‍යයනය දෙන්න පුළුවන්. ඊළඟට අපෙන් අහන දෙවැනි තුන්වැනි ප්‍රශ්නවලදී ඒ දීලා තියෙන කේස් ස්ටඩි එකට අදාළව ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. අපි දන්නවා 10 අපේ ව්‍යාපාර පරිසරයේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා ව්‍යාපාර පරිසරයට අදාළ සාධක, අභ්‍යන්තර පරිසර සාධක, ඒ වගේම බාහිර පරිසරයට අයත් සාධක. අපි දන්නවා අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරාම ශක්තියින් දුර්වලතා හඳුනා ගන්න පුළුවන්. බාහිර පරිසරය අධ්‍යයනය කරොත් ව්‍යාපාරිකයෙකුට අවස්ථා තර්ජන හඳුනා ගන්න පුළුවන්. එතකොට ඔය විදිහට මේ දීලා තියෙන කේස් ස්ටඩි එකෙන් ප්‍රශ්නයක් දෙනවා මේ ව්‍යාපාරයට අදාළ ශක්තියක් නම් කරන්න, දුර්වලතාවයක්, ඒ වගේම අවස්ථාවක්
තර්ජනය. ඔන්න ඔය කොටසෙන් ඊළඟ ප්‍රශ්නය අහලා තියෙනවා මේ අවුරුදු කීපෙම. ඉතින් දැන් ගොඩක් වෙලාවට ශක්තියින් දුර්වලතා අහලා තියෙනවා. ඒ වගේම එක් අවුරුද්දක අවස්ථා අහලා තියෙනවා. ඉතින් ඊළඟ අවුරුද්දෙත් මේ ශක්තියින් දුර්වලතා හෝ එහෙම නැත්නම් අවස්ථා තර්ජන කියන කොටසෙන් අහන්න පුළුවන්. ඊළඟට ඊට අමතරව නිෂ්පාදන සාධක කියන කොටස තුන්වෙනි ප්‍රශ්නය හෝ හතරවෙනි ප්‍රශ්නය නිෂ්පාදන සාධක වලට අදාළ භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය. එතකොට මේ නිෂ්පාදන සාධක හතර නම් කරන්න ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට දීලා තියෙන කේස් ස්ටඩි එකෙන් මේ නිෂ්පාදන සාධක වලට අදාළ උදාහරණ අහන්න පුළුවන්. ඒ වගේම මේක වෙනත් ක්‍රමයකින් අහන්න පුළුවන්. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන නිෂ්පාදන සාධක වලට සිද්ධියෙන් උපුටගත්ත උදාහරණයක් දීලා ඒවයින් අයත් වන නිෂ්පාදන සාධකය නම් කරන්න කියලා ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන්. ඊට අමතරව එකේ ඉඳලා 5 දක්වා ප්‍රශ්න වලට ලැබෙන්න පුළුවන් තව ප්‍රශ්න රටාවක් තමයි ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශවයන් ගැන අහන්නේ. අපි දන්නවා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශව අපි ඇල්මැති පාර්ශව කියලා නම් කරනවා. එතකොට මේ ඇල්මැති පාර්ශවයන් නම් කරන්න කියලා අහන්න පුළුවන් ප්‍රශ්නයේදී. එහෙම නැත්නම් ඇල්මැති පාර්ශවයන් දෙකක් නම් කරලා එක් ඇල්මැති පාර්ශවයේ අරමුණු මොනවද කියලා අහන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහට ලැබෙන ඒ විදිහට තමයි මේ ප්‍රශ්න ලැබෙන රටාව. ඊට අමතරව මම කලිනුත් කිව්වා වගේ ඒ ව්‍යාපාර වර්ගයේ අයත් වන ව්‍යාපාර සංවිධාන වර්ගය අහන්න පුළුවන්. ඒ වගේම ඒ ව්‍යාපාර සංවිධාන වර්ගයේ ලියාපදිංචි කිරීම අත්‍යවශ්‍යද කියලා අහන්න පුළුවන්. අපි දන්නවා ගොඩක් වෙලාවට අපිට කේවල ස්වාමි ව්‍යාපාරයක් තමයි ලැබිලා තියෙන්නේ පහුගිය අවුරුදු වල. ඉතින් කේවල ස්වාමි ව්‍යාපාරයක ලියාපදිංචි අනිවාර්ය නැහැ. අයිතිකරුගේ නමින් හැර වෙනත් නමකින් ව්‍යාපාරය පවත්වාගෙන යනවා නම් තමයි ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට අන්නේ කරුණු වලට අදාළ කරගෙන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊළඟට තව දුරටත් කියනවා නම් දැන් සමහර වෙලාවට දීලා තියෙන ව්‍යාපාරයේ කේවල ස්වාමි ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. ඒ කේවල ස්වාමි ව්‍යාපාරයට ටික කලක් යද්දී ඒ කේවල ස්වාමි ව්‍යාපාරය කරගෙන යන අයිතිකරු අපි හිතමු නමක් දීලා තියෙනවා අමල් කියලා. අමල් එයාගේ මිතුරෙක් මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්නවා කියලා විස්තරයක් දීලා ඊට පස්සේ අපෙන් අහන්න පුළුවන් ඒ අනුව මේ ව්‍යාපාර සංවිධානය වෙනස්කම් කරාම එය සලකන්න පුළුවන් වෙන අයත් වෙන ව්‍යාපාර සංවිධාන වර්ගය මොකක්ද කියලා. ඒකට එහෙම වුණොත් එක් පුද්ගලයෙක් තනි පුද්ගලයෙක් ඉන්න ව්‍යාපාරයට තව පුද්ගලයෙක් එකතු කරගත්තාම අපි ඒක හවුල් ව්‍යාපාරයක් කියලා නම් කරනවා. ඉතින් ඒ විදිහට අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔය මම මේ දක්වා කතා කරේ පළවෙනි ප්‍රශ්නේ ඉඳලා 1 සිට 6 දක්වා එහෙම නැත්නම් 6 හෝ 5 දක්වා ප්‍රශ්න එන්න පුළුවන් ක්‍රමය. ඊළඟට අපි පළවෙනි අවුරුදු ඒ කියන්නේ පහුගිය අවුරුදු 3 ප්‍රශ්න පත්‍ර අරගෙන බැලුවම
මේ කේස් ස්ටඩි එකෙන් අහලා තියෙන තියරි ප්‍රශ්න වලට අපේ 11 ශ්‍රේණියේ කළමනාකරණය හැඳින්වීම අලෙවි කළමනාකරණයේ පාඩම් වලිනුත් පොඩි කොටස් එකතු කරගෙන තියෙනවා. මේ මෑත අවුරුදු 3ක් කාලය ආරම්භ බැලුවොත් ඒ කියන්නේ අපේ 5 හෝ 6 ප්‍රශ්නයේ විදියට කළමනාකරන කාර්යයන් සම්බන්ධ කරගෙන ප්‍රශ්නයක් අහලා තියෙන්න පුළුවන්. කියන්නේ සිද්ධියට අදාළව සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය කියන කළමනාකරන කාර්යයන් වලට අදාළව ඒ ව්‍යාපාරයේ විසින් සිදු කරලා තියෙන කටයුතු මොනවද කියලා උදාහරණ අහන්න පුළුවන්. දැන් අපි දන්නවා සැලසුම්කරණයට අදාළ කාර්යයන් අහලා තියෙනවා සැලසුම්කරණයට හා සංවිධානකරණයට අදාළ කාර්යයන්. එතකොට දැන් සාමාන්‍යයෙන් සැලසුම්කරණයට අදාළ වෙන්නේ ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම හා ඒ අරමුණු ඉටු කරගන්න යොදා ගන්න උපාය මාර්ග තීරණය කිරීම. ඒ අවුරුද්දේ දීලා තියෙන සිද්ධියට අදාළව අපි බැලුවොත් ඒ ව්‍යාපාරයේ මාර්ගගත ඇණවුම් ලබා ගන්න වෙබ් පිටුවක් නිර්මාණය කරලා තියෙනවා. නිර්මාණය කිරීමට තීරණය කිරීම කියලා. එතකොට ඒ වගේ ඒවා අපිට සැලසුම්කරණයට අදාළ කරගන්න පුළුවන්. කියන්නේ යම් කටයුත්තක් කරන්න තීරණය කරනවා නම් 2023 අවුරුද්දේ ආයුරා ඖෂධ නිෂ්පාදන ව්‍යාපාරයට සම්බන්ධ ප්‍රශ්නය අපි බැලුවොත් ඒ ප්‍රශ්නේ තියෙනවා මාර්ගගත ඇණවුම් ලබා ගැනීම සඳහා වෙබ් පිටුවක් නිර්මාණය කරමින් පවතිනවා කියලා. ඒ වගේම මාර්ගගත ගෙවීම් කවුලුවක් නිර්මාණය කිරීමට තීරණය කර ඇත කියලා. එමනම් මේක ලාභ උපරිම කිරීම කියන අරමුණ ඉටු කරගන්න ඉදිරියේදී කරන්න තීරණය කරලා තියෙන උපාය මාර්ග සැලසුම් කිරීම. ඒ නිසා ඒක අපිට සැලසුම්කරණයට අදාළව උදාහරණයක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා සංවිධානකරණය කියලා කියන්නේ කාර්යයන් වැඩ බෙදා හැරීම, සම්පත් බෙදා හැරීම, බලතල බෙදා හැරීමට අදාළ කාර්යයන්. එතකොට ඒවා අපි පැහැදිලිව වෙන් කරලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් සංවිධානකරණයට උදාහරණ දෙන්න. ඊළඟට මෙහෙයවීමට අදාළ වෙන කාර්යයන්, නායකත්ව කාර්යයන්, ඊළඟට සංනිවේදනය, ඊළඟට සේවකයන් උනන්දු කරන්න අවම තියෙන ක්‍රියාමාර්ග, ඒ වගේ දේවල් තෙන්ට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. ඊළඟට පාලනය කියලා කියන්නේ වැරදි වෙන්න පුළුවන් තැන් වළක්වා ගැනීමේ ක්‍රියාමාර්ග ගන්න එක. ඒ වගේම වැරද්දක් වුණොත් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න එක. එතකොට ඒ වගේ දේවල් තියෙනවා නම් අපිට උදාහරණ විදියට ගන්න පුළුවන් පාලනයට. එහෙනම් මේ විදියට කළමනාකරන කාර්යයන්ට උදාහරණ අහන්න පුළුවන්. ඒ වගේම ඔක අනිත් පැත්තටත් අහන්න පුළුවන් නේ. උදාහරණ දීලා අපේ දීලා තියෙන කේස් ස්ටඩි එකේ දීලා තියෙන උදාහරණය දීලා අපෙන් අහන්න පුළුවන් එයින් සඳහන් වන කළමනාකරණයට අදාළ වෙන කාර්ය මොකක්ද කියලා. ඔය ක්‍රම දෙකටම අහන්න පුළුවන් මේ ප්‍රශ්නය. ඊට අමතරව අලෙවිකරණයේ පාඩමෙන් අහන්න පුළුවන් තියරි ප්‍රශ්න. දන්නවා අලෙවිකරණ මිශ්‍රයට අදාළ වෙනවා 4Ps: product, price, place, promotion කියන හතර. එතකොට product කියලා කියන්නේ නිෂ්පාදිතයට අදාළ දේවල්. ඒකට නිෂ්පාදිතයේ හැඩය, වර්ණය වගේ දේවල් වෙනස් කරන එක. නිෂ්පාදිතයට අදාළව කරන වෙනස්කම් ඔක්කොම අපිට නිෂ්පාදිතය කියන එකට අදාළ කරගන්න පුළුවන්.
ඊළඟට මිල කිරීම කියන එකට මිල කිරීමට අදාළ තීරණ ව්‍යාපාරයේ කියන්නේ භාණ්ඩය කිසියම් මිලක් දීලා ඒ මිලට විකුණන තීරණය කරලා තියෙනවා නම් එහෙම නැත්නම් ඒකට අදාළව ගෙවීම් කොන්දේසි ඒ වගේම වට්ටම් පිළිබඳව තීරණ ඒ ඔක්කොම මිල කියන විචාරයට අදාළ වෙනවා. ඊළඟට ස්ථානය කියලා කියන්නේ මෙතන අතරම වෙළඳපොළ ඒ ඉලක්ක කරගන්න පාරිභෝගික කණ්ඩායම ගැන වෙන්න පුළුවන්. ඊළඟට ඒ භාණ්ඩය අලෙවි කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහෙද කියන එක ඒ වගේ දේවල් අපිට සිද්ධියෙන් උපුටලා ලියන්න පුළුවන්. ඊළඟ ප්‍රවර්ධනය කියන්නේ ප්‍රචාරණ කටයුතු වලට අදාළව අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා වෙනම සඳහන්ලා තියෙනවා නම් උදාහරණ විදියට ගන්න පුළුවන්. ඔන්න ඔය විදියට අලෙවිකරණයේ කොටසෙනුත් ප්‍රශ්නයක් මේ පළවෙනි ප්‍රශ්නේ කොටසක් විදියට දෙන්න පුළුවන්. ඒතර ඔන්න ඔය විදියට තියරි කොටසට අදාළ ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඊළඟට අපි ගිණුම්කරණයේ කොටසට ගියොත් ඒ ගිණුම්කරණ කොටසේ මුල ප්‍රශ්නවලදී කියන්නේ 6-7 වගේ ප්‍රශ්නවලදී අහන්න පුළුවන්. වත්කම් වගකීම් ආදායම් වියදම් හිමිකම් කියන විචාරලන්ට අදාළව ඒ කියන්නේ ඒ වත්කමක ලක්ෂණ අහන්න පුළුවන්. ඒ වගේම මේ ව්‍යාපාරයට අදාළව තියෙන වත්කම් වර්ග දෙකක් අහන්න පුළුවන්. ඒතකොට මේ වත්කම් කියන එක වර්ගීකරණය යටතේ දෙන්න පුළුවන්. ජංගම නොවන වත්කම් වර්ග දෙකක් එහෙම නැත්නම් ජංගම වත්කම් වර්ග දෙකක්. ඊළඟට වගකීම් අහන්න පුළුවන් ව්‍යාපාරයට අදාළව. ඊළඟ ප්‍රශ්නයේ විදියට අපෙන් අහන්න පුළුවන් ඒ මාසයේ හෝ වර්ෂයේ අවසන් දිනට ගිණුම් කරන සමීකරණය මොන වගේද කියලා. ඒ කියන්නේ වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් කියන ගිණුම් කරන සමීකරණය කෙබඳු වේද කියලා. ඒ කියන්නේ ඒකට අදාළව ගැළපීම් සටහන් කරාට පස්සේ ඒ කියන්නේ දැන් අපි මේ කේස් ස්ටඩි එක කියවගෙන යද්දී අපිට මුලම තියෙනවා අයිතිකරු විසින් යොදන ලද ප්‍රාග්ධනය. එතකොට සංඛ්‍යාවක් විදියට දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට දෙන්න පුළුවන් ඒ ආරම්භක දිනේ හෝ ඊට පස්සේ දවසක ව්‍යාපාරයේ බැංකු ණයක් අරගෙන තියෙනවා නම් ඒ සම්බන්ධ තොරතුරු. ඔන්න ඔය විදියට ඊට අමතරව ව්‍යාපාරයේ අයිතිකරු ජංගම නොවන වත්කමක් ව්‍යාපාරයේ ආයෝජනය කරලා තියෙනවා නම් ඒ සම්බන්ධ තොරතුරු තියෙන්න පුළුවන්. ඒතකොට ඔයාලා මෙතනදී මතක තියාගන්න ඕන දෙයක් තමයි අපි මේ ගාන කියවගෙන යද්දී ඒවට යටින් ඉරි ගහ ගන්න ඕන නම් හොඳයි. ඒ කියන්නේ අපි ඒක විශේෂ කරලා අපිට මතක් වෙන පස්සේ බලා ගන්න පහසුවක් වෙනවා එහෙම අන්ඩර්ලයින් කරගත්තොත්. ඒ නිසා දැන් අපි ඒ ගාන කියවගෙන යද්දී ප්‍රාග්ධනයේ යොදවල තියෙන මුදල ඒ වගේම බැංකු ණයක් අරගෙන තියෙනවා නම් ඒකේ වටිනාකම ඊළඟ ජංගම නොවන වත්කම් මොනවද යොදවල තියෙන්නේ වටිනාකම කීයක්ද කියන එක ඒ විදිහට ඊළඟට සමහරවිට මේ ගානේ අතිරේක තොරතුරු යටතේ දීලා තියෙන්න පුළුවන් ෂෙය අනුපාතයක්. ෂෙය අනුපාතයක් දීලා තියෙනවා නම් ඒක පිළිගහ ගන්න ඕනේ. ඊළඟට මේ ව්‍යාපාරයේ ගනුදෙනු දීලා තියෙන මාසයකට වෙන්න පුළුවන්. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ජනවාරි මාසයට අදාළ තොරතුරු පහක් දැක්වේ කියලා කිව්වොත් ඒ ජනවාරි මාසය සඳහා කියන එක අපි අන්ඩර්ලයින් කරගන්නවා නම් හොඳයි. මොකද මාසයකට අදාළව තමයි තොරතුරු දීලා තියෙන්නේ. නැත්තම් ගාන හදන්න ගියාම අපිට පැටලෙන්න පුළුවන් මේක අවුරුද්දෙම තොරතුරු කියලා. ඒක ගොඩක් වැදගත් වෙනවා මේ අර දැන් ජංගම නොවනවත්කමකට අදාළව ෂෙය අනුපාතයක් දීලා තියෙනවා නම් ෂෙය ගණනය කරගන්නකොට අවුරුද්දට වෙන ගාණය තමයි අපි ෂෙය අනුපාතයෙන් වැඩි කරාම වෙන්නේ. ඒක නිසා අපි ඒක 12න් එකෙන් ගුණ කරගන්න ඕන මාසයකට අදාළව ෂෙය හොයාගන්න. ඒකට හේතුව තමයි ශුද්ධ ලාභය හෝ අලාභය අහලා තියෙනවා. දැන් 23 22 21 කියන අවුරුදු වල
ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න කියලා දීලා තියෙනවා. ඉතින් මේ විදිහට අපි තොරතුරු අන්ඩර්ලයින් කරගෙන යන්නේක ඒ ප්‍රශ්නේ කරද්දී හරි පහසුවක් වෙනවා. හොඳයි. එතකොට ඒ විදිහට අපේ 6 වෙනි 7 වෙනි වගේ ප්‍රශ්න විදිහට ඒ කාලච්ඡේදයේ අවසාන දිනට 12:31 වෙන්නත් පුළුවන්. ඒ මාසයේ අවසාන දිනේ වෙන්නත් පුළුවන්. අපෙන් ගිණුම් කරන සමීකරණය පෙන්වන්න කියලා අගයන් ආදේශ කරලා පෙන්වන්න ඕනේ වුණාම ඒකෙදි ඔයාලා මතක තියාගන්න මූලික ගිණුම් කරන සමීකරණය මුලින්ම ලියන්න ඕන. වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම වගකීම් කියලා ඒ සමීකරණයට තමයි අපි සංඛ්‍යා ආදේශ කරන්න ඕන. එහෙම දුන්නොත් දැන් අපි හිතමු අපි මුලදිම ව්‍යාපාරයේ අයිතිකරු විසින් යොදවලා තියෙන මුදල සටහන් කරනකොට වත්කම් වැඩි වෙනවා ඒ වගේම හිමිකම් වැඩි වෙනවා. ඒතර වත්කම් වැඩි වෙයි කියන තැනට අපි වරහන් ඇතුලේ මුදල් කියලා දාන්න ඕනේ. මොකද මුදල් කියන වත්කම තමයි යොදවලා තියෙන්නේ. ඒ වගේම හිමිකම් පැත්ත වැඩි කරනකොට එතනත් වරහන් ඇතුලේ අපි ප්‍රාග්ධනය කියලා දාගන්න ඕන හොඳයි. ඊළඟට අපිට වෙනම පේලියක තමයි ලියන්න වෙන්නේ බැංකු ණය. බැංකු ණයක් අරගෙන තියෙනවා නම් නේ දැන් බැංකු ණයක් ගත්තම ඔයාලා දන්නවා ඒකට අදාළ ඒ ගනුදෙනුව සටහන් කරනකොට ගිණුම් කරන සමීකරණේ වත්කම් වැඩි වෙනවා ඒ වගේම වගකීම් වැඩි වෙනවා. එතකොට ඒ දෙකත් සටහන් කරද්දී අපි වරහන් ඇතුලේ දාගන්න ඕන වත්කම් පැත්තේ මුදල් කියලා ඒ වගේම වගකීම් පැත්තේ අපි වැඩි වෙන්නේ බැංකු ණය. ඒ නිසා වරහන් ඇතුලේ බැංකු ණය කියලා දාගන්න. එතකොට අපේ අවසානයේ දැන් අහලා තියෙන 12:31 දිනට ගිණුම් කරන සමීකරණය වටිනාකම් සහිතව නම් අපි පේලි විදියට ඔය ටික ලියාගෙන ගියා නම් ඒ පේලි ටිකේ ඔක්කොගෙම එකතුව අවසානයේ ඉර දෙකක් ගහලා එකතුව පෙන්වන්න ඕන. මොකද 12:31 දිනට හරි මාසේ අන්තිම දවසට හරි ප්‍රමාණය තමයි ඒකට තමයි ඔයාලට ඔය ලකුණු දෙක ලැබෙන්නේ. ඉතින් ඒ ප්‍රමාණය හරිනම් තමයි ලකුණු දෙකම ලැබෙන්නේ. අර මම කිව්ව විදිහට පියවර වශයෙන් ඔයාලා ලියලා තිබුණොත් ඔයාලට වාසියක් වෙනවා. අර අවසාන ලකුණු දෙක නැත්තම් අපි හිතමු වත්කම් වලට ඔයාලට ඇවිල්ලා තියෙන උත්තරේ වැරදි කියලා. එහෙම වුණොත් අර පියවර විදිහට ලියලා තියෙන කොටස් වලට ලකුණු භාගයේ බැගින් හම්බ වෙනවා. එක්සැම්පල් එකක් විදිහට 2023 පේපර් එකේ අහලා තියෙනවා ජංගම නුවණ වත්කමක ෂය කියන්නේ මේ යන්ත්‍ර වලට අදාළව ෂය වටිනාකම ගණනය කරන්න කියලා රුපියල් 2000ක උත්තරය ආව. ඒ කියන්නේ මාසයකට අදාළ ෂය තමයි හොයන්න තියෙන්නේ. ඒ වගේම ඒ ප්‍රශ්නේදී අහලා තිබුණා ඒ ෂය වාර්තා කිරීමට අදාළ දිත්ත සටහන. ඉතින් ඒ වගේ දැන් තව ඊළඟ අවුරුද්දේ සමහරලේ අහන්න පුළුවන් බැංකු ණයක් අරගෙන තියෙනවා නම් ඒ බැංකු ණය වාර්තා කිරීමට අදාළ දිත්ත සටහන මොකක්ද කියලා. ඒ වගේම ජංගම නොවන වත්කම් වලට අදාළව ශුද්ධ අගය අහලා තිබුණා. ඒ කියන්නේ මේ අපි ධාරණ අගය කියන එක තමයි මෙතන අපි ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ප්‍රශ්නේදී කියන 7 වෙනි ප්‍රශ්නේදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය හදද්දී ජංගම නොවන වත්කම් පිරිවැය සමුච්චිත ෂය ධාරණ අගය කියලා සටහන් කරනවා. මේ ධාරණ අගය කියන තීරයට එන්න ඕන වටිනාකම තමයි ලියන්න තිබුණේ. ඊළඟට 12:31 දිනට හිමිකම් අහන්න පුළුවන්. එහෙම නැත්නම් මේ මාසේ දැන් ජනවාරි මාසෙන් නම් 2023 ප්‍රශ්නේ වගේ 1:31 දිනට හිමිකම කීයක්ද කියලා අහන්න පුළුවන්. එතකොට අපි දන්නවා ඒ සිද්ධිය දීලා තියෙන 1:1 දිනට ප්‍රාග්ධනය විදියට ආයෝජනය කරන මුදල. ඒ වගේම ශුද්ධ ලාභය ගණනය කරා මේක හිමිකමට තමයි එකතු වෙන්නේ. එහෙනම් අපෙන් අහුව මාසයේ අවසානයේ හිමිකම මාසයේ ආරම්භයේ හිමිකම තියෙන සංඛ්‍යාවට ශුද්ධ ලාභය එකතු කරලා පෙන්නනවා. එතකොට ඔන්න ඔය කරුණු ටික තමයි අපෙන්
පළවෙනි ප්‍රශ්නයේදී අහන්නේ. ඉතින් මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියනකොට පළවෙනි ප්‍රශ්නේ කොටස් 10ම එක දිගට ලියන්න පුළුවන් නම් හොඳයි. එහෙම නැත්නම් හදිස්සියේ හරි එක කොටසකට උත්තර ලියන්න අමතක වුණොත් ඒ ප්‍රශ්න අංකය දාලා අගට වෙන තැනකට උත්තර ලියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්න අංකය පැහැදිලිව ලියන්න ඕන උත්තර ලියනකොට. ඉතින් තවත් මතක තියාගන්න ඕන කරුණක් තමයි 2022 පේපර් එකේ අර හෙළ සහල් ව්‍යාපාරය ගැන දීලා තියෙන කේස් ස්ටඩි එකේදී ඒ ව්‍යාපාරයේ 12.31 දිනට මුදල් ශේෂය ගණනය කරන්න කියලා දීලා තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙත් සාමාන්‍යයෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක්. 2022 පේපර් එකේ අහලා තිබුණේ. ඒ වගේම යම් ගනුදෙනු වලට අදාළ මූලාශ්‍ර ලේඛන අහලා තිබුණා. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් අහන්න පුළුවන් බව මතක තියාගන්න.